ඊළඟට අපි බලමු කොහොමද consumption log එකක් create කරන්නේ කියලා. එතකොට මේකේ menu එකේ තියෙනවා මෙතන consumption log කියලා. මේකට ගියාට පස්සේ දැන් site එකේ හරි project එකේ වැඩ කරන අදාළ user ට එයාගේ account එකෙන් log වුණාට පස්සේ මෙතන එයාට මෙතන ගිහින් ඉවරලා මොනවාද කියන්නේ stock මොනවාටද පාවිච්චි වුනේ කියලා ඉවරලා මෙතන log එකක් විදිහට දාන්න පුළුවන්. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අදාළ site එක තෝරගන්න පුළුවන්. තෝරලා ඉවර වෙලා මෙතන item දැන් තියෙන ඒවා ටික මෙතන ෆොටෝ ගන්නවා. එහෙම නැත්නම් අපිට සර්ච් කරගන්න පුළුවන් මොනවද කියන මේ විදිහට. හිතමු සිමෙන්ති කොට්ට කියලා. එතකොට මේක සිලෙක්ට් කරාම මේ දැන් site එකේ කොච්චරක් තියෙනවද කියලා මෙතන බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අදාළ site එකේ කොච්චරක් තියෙනවද කියලා. ඊට පස්සේ මෙතන මොකද්ද මෙතන මැටීරියල් එකක්ද නැත්නම් equipment එකක්ද කියලා ඒක තෝරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන quantity එක දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන task එක මොකක්ද කියලා අපිට දාගන්න පුළුවන්. එතකොට මෙතන මොකද අපි හිතමු කොන්ක්‍රීට් එකකට පාවිච්චි කරනවා නම් ඒක අදාළ විස්තරේ user දාගන්න පුළුවන්. ඒක හොයාගන්න පුළුවන් විදියට. ඊට පස්සේ කාටද මේක responsible වෙන්නේ කියලා මේ usersලා ඉන්න list එක පෙන්නනවා. එතකොට select කරගන්න පුළුවන් කවුද කියලා. එතකොට note එකක් දානවා නම් දාලා මෙතන මේ log එක create කරගන්න පුළුවන්. create කරාට පස්සේ මෙතන පෙන්නනවා. එතකොට මේකේ මේ සම්පූර්ණ විස්තරයක් පෙන්නනවා. එතකොට මෙතන ගිහිල්ලා අපි stock එකේ බලුවොත් එහෙනම් මේක එතකොට පෙන්නනවා. දැන් මේකේ quantity එකක් තිබුණා. ඒක අඩු වෙලා තියෙනවා අපි අතන දාපු හින්දා log එකේ. එතකොට මෙතනත් පෙන්නනවා අදාළ site එකේ මේක out වෙලා තියෙනවා quantity එකක් මේ විදියට මේ consumption log එකක් විදියට. එතකොට මේක වැටෙනවා. එතකොට ඒ විදියට තමයි මේ stock එකෙනුත් එතකොට අඩු වෙන්නේ. එතකොට අර log එකක් create කරන්නේ ඒ විදියට. එතකොට අදාළ user ට මේක දැන් මේ admin account එකකින් ඉන්නේ මෙතන කවුද create කරේ කියලා වැටෙන admin කියලා. එතකොට site supervisor කෙනෙක් මේක create කරා නම් එතකොට එයාගේ මේ user name එක තමයි එතකොට වැටෙන්නේ. එතකොට බලා ගන්න පුළුවන් කවුද මේ අදාළ task එකට එතකොට මේ material stock එකෙන් පාවිච්චි කරලා තියෙන්නේ කොහොමද කියලා බලා ගන්න පුළුවන්. ඒ විදිහට තමයි එතකොට මේ log එක create කරන්නේ.